මෝනි උදේ පාන්දරම ආවා යාළුවෙක් වාගෙන. මේ යාළුව පහුගිය දවස්වල නම් හිටියේ රඹෑවේ. හැබැයි මේ රඹෑවේ ඉන්න කෙනෙක් නෙමෙයි. නාමල්ලු වෙන කලාවේ යාළුවා. ඉතින් කවුරුත් දන්නවා වීරා. වීරා ඔන්න ආයෙත් නාමල්ලු වෙනට ඇවිල්ලා. හැබැයි මේ දවස්වල මේ පැත්තේ තියෙන වතු කොස් කාලේනේ. මේ පැත්තේ තියෙන වතු වල ඔක්කොම කොස් ටිකට වගේ කියන්නේ වීරා තමයි. ඉතින් පහුගිය කාලේ ටිකක් අමාරු වෙලා හිටියේ. හැබැයි ඇස් පේන්නෙත් නෑ. හිතන්නකෝ මේ අලියා රඹෑවේ ඉඳලා දවස් 3ට විතර තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ආනන්ද අයියට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා දවස් 3කට කලින්. ආනන්දයත් එක තමයි ආවේ. දවස් 3කට කලින් වීර රඹෑවේ තුවාල වෙනවා කියලා නේද? තුවාල වෙනවා කියලා. රඹෑවේ පුලියන්කුළම කියන ගමේ. තුවාල වෙනවා කියලා ආරංචි වෙනවා. දවස් 3න් ආරංචි වෙනවා ඇතෙත් පැන්න කියලා. ඔව් ඇතෙත් පැන්න කියලා පස්සේ දවස් දෙකක් බැලුවා. තුන්වෙනි දවසේ අහුණා. එනකොට අපර පොඩි සැකයකුත් තිබ්බ සුමේදවත්ද කියන්නේ. ඔව්. ඒ කියලා උදේ කියලා දවල් එද්දි සුමේද වින්නේරිය මතුවෙලා. එතකොට වීරත් ආයෙ ඇවිල්ලා. ඉතින් ඔන්න මේ දවස්වල වීරව ආයෙත් කලාවැවෙන් දකින්න පුළුවන්. මං හිතන්නේ වතුර දැන් අඩු වෙලත් වෙනවා. අනිත් ටිකක් තියෙනවා. තව මේ මාසේ අන්තිම වෙනකොට අපට රවුම යන්න පුළුවන්. ඔන්න දැන් කලාවැවවත් සීසන් එකේ එන ගමන් තියෙන්නේ. කලාවැවෙත් වතුර ටික අඩු වෙනවා. බල්ල පුරනවා අලිය එනවත් දන්නේ නැත. මේ කලාවේ සීසන් එකක් එනවා. කලාවේ තලි බාන්න පුළුවන්. කලාවේ තලි සාමාන්‍යයෙන් මේ දවස්වල 100කට එහා මෙහා ඉන්නවනේ. 100කට එහා රන්චොක් බලන්නත් පුළුවන්. ඔන්න කලාවේ සීසන් එකක් එනවා. කලාවේ වීදියේකුත් ගේන. ඉතින් අපි ඉන්නේ කොස්ගස් දෙකට වීරා එනක. ටික වෙලාවයි ඉන්න උනේ යාළුවා කොස් ගහ හොයාගෙන ආවා. අලි සහ කොස් අතර තියෙන්නේ මාරම බැඳීමක්. පේනව නේද හොල්ලන හෙල්ලිල්ල. ඇතෙක්ට මේ වගේ ගහක් පෙරලනවා කියන්නේ nothing කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. අලියෙක්ට ගහක් පෙරලන එක නම් ඇත්තටම හරිම සිම්පල්. අපි ඕන තරම් දැකලා තියෙනවා. අලි ඇත්තු සටන් වලදී සමහර වෙලාවට මේ ඇත්තු ගිහිල්ලා ගස් පෙරලන හැටි. ඉතින් වීරට මහන්සිත් ඇති සෑහෙන දුර ඇවිල්ලා. දැස නොපෙනෙන මේ වීරා බලන්න මේ පාර හොයාගෙන එන හැටි. මේක තමයි පුදුමම හිතන දේ මේ අලි ගැන අධ්‍යයනය කරලා. අපට ඉගෙන ගන්න මේ අලින්ගෙන් කොච්චර දේවල් තියෙනවද? අපේ මිනිස්සු ඇස් පේන්නේ නැති වුණාම සැරේ ඇටි පාවිච්චි කරනවා තමන්ගේ ගමන බිමන යන්න. හැබැයි මේ අලිත් ඇස් පේන්නේ නැති වුණාම ඒ වගේ යමක් භාවිත කරනවා කියලා අපට කියන්න පුළුවන්. උදේ පාන්දරම මේ කැලේට යන අතර තමයි මේ අවසාන ආහාරය ගන්න හදන්නේ. රෑ එළි වෙනකම්ම කරේ කොස් කන එක. නැත්තම් කෙහෙල් පතුරු ගහන එක. දැන් ඉතින් රසම රස වරක කෑල්ලක් නැත්තම් වැල කෑල්ලකුත් කාලම නාමල්ලු වෙනට යන්නයි වීරගේ සූදානම. පේනව නේද සමහර වෙලාවට එයාට මේ පාරේ තියෙන දේවල්වත් හරියට පේන්නේ නැහැ. හැබැයි යන්න ඕන තැනට යන විදිය එයා හොඳටම දන්නවා. ඔන්න වකොස් ගහට. බලන්නකො මෙයා කරන දේ. මේ වගේ දේවල් දකින්න ටිකක් හරි අමාරුයි. කොස් නෑ වගේද? අයියෝ. ආවටත් පාඩුයි වගේ. මේ අපි ආවේ දෙවනි දවසේ. මෙයා පළවෙනි දවසෙත් මේ වගේම හොඳ වැඩ කරලා තමයි මෙතනින් යන්නේ. කලාවැව කියන්නේ ඇත්තුන්ට ප්‍රසිද්ධ රජදහනක් වුණත් මේ වෙද්දී කලාවැවේ හිටපු ලොකුම ඇත්තු ටික ගිහිල්ලා ඉවරයි. දැනට පේනමානේ ඉන්නේ වීරා විතරයි. සමහර විට වීරාටත් සුමේදට වුණ මොකක් හරි ඒ වගේ වැඩක් වෙලා වෙන්නේ නැති මෙයාගේ තිබ්බ අනිත් දලෙත් නැති වුණේ. අපි කවදාවත් හිතුවේ නෑ දල ඒ විදියට ගැලවෙනවා ඇති කියලා. හෙමීට පාර හොයාගෙන කැලේ ඇතුළට යන්නයි මෙයාගේ සූදානම. මේ වගේ එළිය වැටිච්ච වෙලාවක ගමේ මිනිස්සු නම් අලියෙක් වත්තේ තියාගෙන ඉන්නේ නැහැ. කොහොම හරි ආව කැලේට දක්වන්නයි සූදානම. නැත්තම් එළි වෙද්දී වත්තේ තියෙන සේරම ගස් ටික සමතලා කරලා තමයි පස්ස බලන්නේ අල්ලී ඇත්තු.
වීරා මේ පළවෙනි දවසේ කොස් හොයාගෙන ආපු දවස. බලන්නකො මෙයාගේ හැඩ රවුමක් ගහලා ඉතින් ආයෙත් එයාගේ නෑයෝ බලන්න ඇවිල්ලා. මේ වගේ දුර්ලභ දර්ශනයක් දකිනවා කියන්නේ ඇත්තටම වාසනාවන්ත වෙන්න. අලි කොස් කන හැටි බලන්නකො ආයෝ වටනේද කොස් ගෙඩි කොච්චර කෑ ගැහුවත් මොන සද්දේ ආවත් මෙයා නම් නවත්තන්නේ නෑ. එයාගේ රාජකාරිය අලින්ට තියෙන එකම රාජකාරිය තමයි කෑම හොයන එක. මිනිස්සු වගේ ලොකු ප්‍රශ්න නෑ. ජීවිතේ හැම දෙයක්ම කැප කරලා මේ අලි ඇත්තු කරන්නේ තමන්ගේ කුස පුරව ගන්න කෑම ටිකක් හොයන එක. මේ අතරතුරේදී තමයි මේ අලි ඇත්තුන්ට විඳින්න වෙන සියලුම දුක් ගැහැට විඳින්න වෙන්නේ. හැමදාම කියනවා වගේ අලි බලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. ඉතින් මේ අලි දිහා කොච්චර බලාගෙන හිටියත් අපට නම් ඇති වෙන්නේ නැහැ. අලියා කියන්නේ අපේ ජීවිතේ කොටසක් වෙලා. සතියකට සැරයක් අලියෙක් දැක්කේ නැත්තම් ඇත්තටම නිකන් උණ හැදෙනවා වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔන්න ආයෙත් හදන්නේ කොස් ගහ හොල්ලලා කොස් ගෙඩියක් වට ගන්න. වැටුණා නේද කොස්? මේන් බලන්නකෝ ගමේ මිනිස්සු කියන කතා. ඇයිලා කොස් ගහ පෙරලලා ගියා? ගස් හරි කරක් නෙමෙයි. ඔය ගස් පෙරලා උඩ වත්තේ ඔක්කොම කොස් ගස් ටික හෙල්ලුවා. අර කෙල් ගස් ටික ඔක්කොම හෙල්ලුවා. කොන් අර පොට කැම්දිරිය මම හැපද විද්‍යාවත් නේ. කීයට දාවේ? 11ට දාපේක පාන්දර 4:00මාරයි යනකොට. 4:00මාර පහු වෙලා ඉන්නේ. ඒත් එළවල යා ගන්න බැරුණා. ඒත් බොහොම අමාරුවෙන් කට්ටිය ඔය අහල පාල ඔක්කොම එකතු වෙලා තමයි කතා කරලා ඇලුවේ. කව් තනි දලයද? තනිදාලේයි තව එක්කුයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නේ? දෙන්නෙක්. අය දෙන්න එකටම නේ මොහොම ඉන්න මේවා කරන්නේ. අරකයි මේ පැත්තේ සයිඩ් එක කොහේ හරි ඇති වෙනවා. මේ පැත්තේ මෙතනින් ඇත ඇවිල්ලා දවස් 2-3ට පැත්තම හොල්ලලා තියෙන්නේ. හැමතැනම ගස් පෙරලලා කොස් කාලා මිනිස්සු කියන්නේ මේ කොස් කෑවට කමක් නැහැ. අර ගස් පෙරලද්දී පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් යනවා මේ වගේ ලොකු කොස් ගහක් හැදෙන්න. මේ ගෙඩිත් එක්කම දීලා ඉල්ල තියෙනවා. ලයිට් වාරේ ආව් කරන්ට් වාරයකුත් තියෙනවා. කරන්ට් වාරේ පිටින්ම ආයිති මේ කොස් ගහ පෙරලනවා කියන එක ලොකු වැඩක් නෙවෙයි ඇතට. කඩලා අමතක වෙලත් ගිහිල්ලා කාලා. ඔව් කරන්ට් වාරේ කඩලා තියෙනවා. අද අනිවාර්යෙන් රැට මේ කැලලට නම වග කියනවා 1000ක් ෂුවර්. මේ පැත්තෙම කොස් තියෙන්නේ. අලි කියන්නේ ඉතින් කොස් වලට මාරම ආසයි, මාරම ආදරේ. දැක්ක නේද කොස් ගහ හොල්ලලා කන හැටි. මේ තියෙන්නේ අඩි. ඔව් කාලා නේ.